සුබ උදෑසනක් ජූනි 26 වෙනි දිනට යෙදී ඇති ලෝක මත්ද්‍රව්‍ය නිවාරණ දිනයට සමගාමීව ජූනි 26 සිට 7 වෙනි දින දක්වා මත්ද්‍රව්‍ය විරෝධී සතියක් ලෙස ප්‍රකාශයට පත් කර දිනවා. ඒ සතියේ වැඩසටහන් වලට අදාළව තලවකැලේ පොලිස් ස්ථානයේ මගින් තරුණ පිරිස් මත්ද්‍රව්‍ය වලට යොමු වීම වළක්වා ගැනීමේ අරමුණෙන් සුවඳ ක්‍රිකට් තරඟාවලියක් සංවිධානය කරන ලැබුවා. ඒ අනුව අද තලවකැලේ නගරයේ තරුණ පිරිස අතර සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් සුමත් මහ විදුලියේදී පැවැත්වීමට කටයුතු සූදානම් කරලා දැන් මේ ක්‍රිකට් තරඟාවලිය ආරම්භ කළා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ ක්‍රිකට් තරඟාවලියට වඩා තරුණ පිරිස් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම වළක්වාගෙන මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට ඔවුන්ගේ සහාය ලබාගෙන පොලිසිය හා තරුණ පිරිස අතර සුහදතාවය වර්ධනය කරගෙන තවදුරටත් මේ තියෙන තත්වය ඉහළට ඔසවාගෙන මත්ද්‍රව්‍ය විරෝධී ආකල්ප සෑම පුද්ගලයන් තුළම ඇති කිරීමේ අරමුණින් අපි මේ වැඩසටහන පවත්වන්නේ. ඉතින් ඒ සඳහා පැමිණි සියලු දෙනාටම මාගේ අවංක ස්තුතිය පුද කරමින් අපි මේ වැඩසටහන සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යමු කියලා සියලු දෙනාටම ආරාධනා කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. ක්‍රීඩා ධාරයට වාර්තා කරන රත්නපතාන් චුල්ලට සහාය වූ සදා සීපාක් කණ්ඩායම Halo. පැවැතෙන එක පන්දු වාරයක් සඳහා පන්දු 4ක් පන්දු 5යි පන්දු යවන 4 දෙනෙකුට පන්දු යැවීමට හැකි. ඒ කියන්නේ පන්දු 20කට සීමා වෙච්ච තරඟාවලියක් විදිහට තමයි පැවැත්වෙන්නේ. මොකද අයාපත් කාලගුණ තත්ත්වයේ ඉඳලා ඒ නිසා සියලුම කණ්ඩායම් වල ක්‍රීඩකයන් මේ දැනුවත්ව කටයුතු කරන්න. එක පන්දු වාරයකට පන්දු 5යි පන්දු යන්න 4 දෙනෙක් භාවිතා කරන්න පුළුවන්. ඔක්කොම පන්දු 20ක් හම්බ වෙනවා කණ්ඩායමකට. ඉතින් අර මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් කරන මේ ක්‍රිකට් තරුණයන්ට මොකක්ද කරන වැඩ නම් හොඳයි. අපිත් හොඳ සහයෝගයක් දෙන්න තමයි මෙතන ඇවිල්ලා ඉන්නේ. කරන වැඩ නම් අපිට හරිම සන්තෝෂයි. ඕනෝන වන්දරොන් තමයි. டூர்னமெண்ட் பத்தி என்ன இந்த டூர்னமெண்ட் பற்றி நாங்கள் நினைக்கிறோம். இப்போ இது வந்து போலீஸில் வந்து அறிவிச்சு செய்கிறாங்க. இது வந்து ஒரு நல்ல ஒரு விஷயம் ஒன்று. கொடிய மாதிரிலாம் இன்னும் கொஞ்சம் இருந்து ஊக்குவிச்சு நல்ல ஒரு நிலைமை கொண்டு வரலாம் நாங்கள் எதிர்பார்க்குறோம். அப்போ இதெல்லாம் தலாக்களை ஒரு வீல் ஓடுற அவ்வளோ பேர் ஒருத்தமே அந்த விளையாட்டை கொண்டு வர போகிறோம் நாங்கள்.